හායි කොහොමද ඔයාලට? අද මං බ්‍රෙක්ෆාස්ට් එකට එහෙම නැත්නම් ඩිනර් එකට ගන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අරන් ආවේ. මේක වෙනස්ම විදිහක රෙසිපි එකක්. ඒ වගේම හරිම රසයි, ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ වගේ භාජනයක් අරගෙන මේකට පොඩි නූඩල්ස් පැකට් එකක් එකතු කරගන්නවා. මේ නූඩල්ස් එක මම දෙකට කඩලා තමයි දාගන්නේ. ඊට පස්සේ මම මේ නූඩල්ස් එක වැහෙන්න උතුරන වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ නූඩල්ස් එක තැම්බෙන්න මේ වගේ වහලා ටිකක් වෙලා තියාගන්නවා. ඒ අතරතුර මම ගන්නවා පාන් පිටි මේස හැඳි 3ක්. මේකට මම ලුණු තේ හැන්දක් එකතු කරගෙන පොඩ්ඩක් කලවම් කරගන්නවා. ඊළඟට මම මේකට බිත්තර එකක් එකතු කරගන්නවා. බිත්තරයත් මම පාන් පිටි එක්ක මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම මෙතන වතුර අරගෙන තියෙනවා. වතුර මන් ටික ටික මේ මිශ්‍රණයට එකතු කරලා බැට එකක් හදාගන්නවා. අපි වතුර ඔක්කොම එකපාරේ එකතු කරන්නේ නැහැ. මේ වගේ ටික ටික තමයි එකතු කරන්න ඕනේ. එතකොට අපිට බැට එක හරි ගානට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි අපේ බැට එක එන්න ඕනේ. අපි දැන් නූඩල්ස් එක ඇරලා චෙක් කරලා බලනවා මේකේ නූඩල්ස් තැම්බිලාද කියලා. ඊට පස්සේ අපිට වතුර ටික අයින් කරලා නූඩල්ස් ටික වෙනම තියාගන්න පුළුවන්. දැන් මම පෑන් එකක් ලිපේ තියාගන්නවා. ලිප ඔන් කරලා මම මේකට තෙල් මේස හැඳි එකක් එකතු කරගන්නවා. ඊළඟට මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක් කොටු හැඩයට කපාගෙන තියෙනවා. මම ඒක එකතු කරගන්නවා. ඒත් එක්කම කරපිංච ටිකකුත් එකතු කරලා මම මේ ටික කලවම් කරගන්නවා. මම මෙතන පොඩි ලීක්ස් කෑල්ලක් කපාගෙන තියෙනවා. ඒකත් මම මේකට එකතු කරලා විනාඩියක් විතර කලවම් කරගන්නවා. ඊළඟට මම කහකුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස් තේ හැඳි එකක්, ඒ වගේම ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටිකත් ආයෙ හොඳට කලවම් කරගන්නවා. දැන් අපි තඹගත්ත නූඩල්ස් ටික මේ මිශ්‍රණයට එකතු කරන්න ඕන. නූඩල්ස් ටික එකතු කරලා ඉවර වෙලා මම මිශ්‍රණයත් එක්ක මේක හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේ ලිප පොඩ්ඩක් වැඩි කරලා තියාගෙන තමයි අපි කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මම නූඩල්ස් එක ලිපෙන් අයින් කරගන්නවා. දැන් ආයිමත් මම පෑන් එකක් ලිපේ තියලා ලිප ඔන් කරලා මේකට පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්තු බැට එක මේ පෑන් එකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක රොටියක් වගේ මේ විදිහට කරකවලා හදාගන්න ඕන. මම අඩු ගින්දරේ තමයි මේ රොටිය පුච්චගන්නේ. එක පැත්තක් විනාඩි 3ක් විතර පිච්චුණයින් පස්සේ මම මේක අනිත් පැත්ත හරවනවා. ඊළඟට මේ රොටියේ මැදට අපි අර හදාගත්ත නූඩල්ස් එක මේ වගේ එකතු කරන්න ඕන. අපි රොටියේ එක පැත්තකට තමයි නූඩල්ස් එක එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මම නූඩල්ස් එක උඩින් මේ විදිහට මොසරෙල්ලා චීස් එකතු කරගන්නවා. මොසරෙල්ලා චීස් දැම්මම මේක ගොඩාක් රසයි. ඔයා ගාව තියෙනවා නම් අනිවාර්යෙන් එකතු කරගන්න. චීස් ටික මේ වගේ දිය වීගෙන එනකොට මම රොටිය පරිස්සමට මේ විදිහට දෙකට නවා ගන්නවා. ඊළඟට අපි පරිස්සමට රොටිය මේ විදිහට අනික් පැත්ත හරවලා යට පැත්තත් මේ විදිහට අපි පොඩ්ඩක් රත් කරගන්න ඕන. ඉතින් මේ තමයි අපි හදාගත්තු රසම රස නූඩල්ස් රොටි එක. හැමදාම හදන විදිහ නැතුව නූඩල්ස් වෙනස් විදිහකට try කරන්න ඔයත් කැමති නම් ඔයාට මේ රෙසිපි එක හොඳටම ගැලපෙනවා. ගෙදර ඉන්න පොඩි බබාලා වුණත් මේ විදිහට කන්න ගොඩාක් ආස වෙයි. ඉතින් ඔයත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.